වශයෙන් බ්ලොග් ගල් ව්‍යාපාරයක් ගත්තොත් ගේ ඇතුලේ කරන්න බෑ. ඒ නිසා ඒකට අපි වෙනමම මූලික ආයෝජන සැලැස්මක් හදන්න වෙනවා. මුලදීම තීරණය කරන්න ඕනේ කොයිතරම් ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරන්න ඕනද කියලා. ඒ නිෂ්පාදනය කරන ප්‍රමාණයට අවශ්‍ය කරන මූලික වියදම අපිට හොයාගන්න පුළුවන්. ඒකට අමුද්‍රව්‍ය වල වියදම සේවකයෝ ඉන්නවා නම් අපිටම සේවක දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නට ගෙවන්න ඕන මිනිස් පැය ගන්නට ගෙවන්න ඕන මුදල ඒ වගේ දේවල් සියල්ලම අපි 탁සේරු කරගන්න පුළුවන් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් බ්ලොග් ගල් ව්‍යාපාරයක් අපි පටන් ගන්නවා නම් මූලික වියදම මෙන්න මේ විදිහට අපි හදාගන්න වෙනවා. යන්ත්‍රෝපකරණ වලට යනවා 20000ක්, ලියබඩු වලට 5000යි, දුරකථන 15000යි, විදුලිය 10000යි. ඒක එකතු වෙනවා 50000ක්, සිමෙන්ති සහ අනිකුත් වියදම් වලට 20000යි, කම්කරු කුලිය 10000යි, බිම් කුලිය 10000යි, වෙනත් වියදම් 10000යි, එතන එකතුව 50000යි. මේ දෙක එකතුව ලක්ෂයක් විදිහට තමයි අපි ව්‍යාපාරය ආරම්භ කරන්න මුදල යොදවලා තියෙන්නේ. වෙළඳපොළ සමීක්ෂණය හරහා අපිට එනවා කොයිතරම් ප්‍රමාණයක් අපිට විකුණන්න පුළුවන්ද? පාරිභෝගිකයන්ට කොයිතරම් ප්‍රමාණයක් අවශ්‍යද? ඒ ප්‍රමාණය තමයි අපි නිෂ්පාදනය කරන්න ඕනේ අපේ ව්‍යාපාරය හරහා. මාසික අලවිය ගත්තොත් අපි බ්ලොග් ගල් ව්‍යාපාරයේ ඒකෙදි ජනවාරි මාසයේ අලෙවි සැලැස්ම යටතේ 1000ක් බ්ලොග් ගල් හදනවා, ඊළඟට 2000ක් හදනවා, 3000යි, 4000යි, 5000යි, 6000යි වශයෙන් මාස 6ට බ්ලොග් ගල් 21000ක් හදනවා. එක බ්ලොග් ගානක් රුපියල් 25 ගානේ විකුණනවා. මේ දාලා තියෙන රුපියල් 25 ගානේ අලෙවි කරන මිල. ඊළඟට 1000 25න් වැඩි කරාම ජනවාරි මාස 25000ක ආදායමක් එනවා. පෙබරවාරි 50000යි, ඊළඟට 75000යි, ලක්ෂයයි, 125000යි, ජුනි වල 150000යි. මාස 6 අලෙවි ආදායම අපි හදලා තියෙනවා 525000ක් විදිහට. එතකොට අපි වෙළඳපොළට ගේන්න බලාපොරොත්තු වෙන ඕනෑම භාණ්ඩයකට මේ වගේ පැහැදිලි අලෙවි සැලැස්මක් හදාගන්න පුළුවන්ද? අද මම 500ක් වික්කොත් මේම හෙට සමහරවිට 1000ක් වෙන්න පුළුවන්. සමහරවිට 250 වෙන්නත් පුළුවන්. ඉතින් මේ කාලේදී මෙච්චරයි කියන මේවක මට කියන්න බෑ. දැන් ගොඩක් වෙලාවට අපි ව්‍යාපාරයක් කරගෙන යනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ අපි ගන්න අමුද්‍රව්‍ය කල් තබා ගන්න පුළුවන් එකක්ද බැරි එකක්ද. උදාහරණයක් වශයෙන් ගත්තොත් මල් පැල ව්‍යාපාරිකයෙක්. මල් අපි තියාගත්තට කුණු වෙන්නේ නැහැ, හානි වෙන්නේ නැහැ. එහෙනම් මල් පැලේ වැඩෙන්න ආක්සේ අපේ ලාභයත් වැඩෙනවා. ඒ නිසා තොග වැඩි කරගත්තට කමක් නැහැ. ඒ වගේ කල් තබා ගන්න පුළුවන් ඒවා අපේ මුදල් දිහත් බලලා. හැබැයි උදාහරණයක් වශයෙන් යෝගට් හදන ව්‍යාපාරිකයෙක් ගත්තොත් කිරි කල් තියාගන්න බෑ. අපි දන්නවා කුණු වෙනවා. ඒ නිසා විනාශ වෙනවා. ඒ නිසා කල් තබා ගන්න බැරි අමුද්‍රව්‍ය අපි ගොඩ ගහගෙන තියාගන්නේ නැහැ. මේ වගේ අවස්ථාවකදී අපි කොහොමද අපේ නිෂ්පාදන ප්‍රමාණය සැලසුම් කරන්නේ? විකුණ ගන්න ප්‍රමාද වුණොත් අපිට පාඩුවක් සිදු වෙයිද? අපි ව්‍යාපාරයක් කරනකොට මුදල් ආයතනය ඇතුළට එනවා, ඒ වගේම ආයතනයෙන් එළියට යනවා. ඒ දේ සිද්ධ වෙනවා. ආදායම් සහ වියදම්. දැන් ඔය පිළිබඳව ඉතාමත්ම හොඳ පාලනයක් තියෙන්න ඕනේ. එහෙම නැතිනම් ව්‍යාපාරයකට කොහෙත්ම පැවැත්මක් නැහැ. අපි දන්නේ නැහැ අපි කොහෙද ඉන්නේ කියලා. අපි මොන පැත්තටද යන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම කරන්න ඕනේ ඉතාමත්ම පහළ මට්ටමේ ව්‍යාපාරිකයෙක්, පුංචි මට්ටමේ ව්‍යාපාරිකයෙක් කොට පටන් ගන්න පුළුවන් වාර්තා තියාගන්න. අපිට එන ආදායම කොච්චරද? දවසකට භාණ්ඩ විකිනෙන හැටියට අපි පොතක තීරුවක යම්කිසි පොතක අපි තීරුවක් වෙන් කරගන්න පුළුවන්. අපේ ආදායම වියදම මේ දවසේදී මෙන්න මේ තරම් ප්‍රමාණයක් අපිට ආදායම ආවා. ඒ දවසේ එකතුව තමයි ඒ ආදායම. ඒ වගේ මේ දවස ඇතුළත අපි කරන වියදම අර දෙවෙනි තීරුවේ අපිට ලකුණු කරන්න පුළුවන්. ඒකේ දවසේ අවසානයේදී එකතු වෙන ප්‍රමාණය දවස පුරා කරපු වියදම. ওই විදිහට අපිට පුළුවන් මාසයකට නැතිනම් අවුරුද්දකට අපිට ආදායම කොච්චරද වියදම කොච්චරද කියලා තීරණය කරන්න. ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරලා විකුණන්න කලින් ඒවැය අමුද්‍රව්‍ය වලට එතකොට නිෂ්පාදනයට යන වියදම දරන්න ඕනේ අපිමනේ. මේ වියදම කොහොමද අපි සැලසුම් කරන්නේ? අපි බලාපොරොත්තු වෙනවා මෙච්චර ආදායමක් විකිණීම තුළින් මේ සඳහා භාණ්ඩ මිලදී ගැනීමට නැත්නම් අමුද්‍රව්‍ය මිලදී ගැනීමට මෙච්චර වියදමක් යනවා. නිෂ්පාදන කර්තව්‍යයට මෙච්චර වියදමක් යනවා. අපි ණයක් ගන්නවා නම් ඒ ණයට පොලිය සඳහා මෙච්චර වියදමක් යනවා. විදුලි බලය සඳහා මෙච්චර වියදමක් යනවා. ඔය ආකාරයට ඒ වියදම අපිට යම්කිසි ක්‍රමානුකූල සැලැස්මකට අනුව සකස් කරලා ඒ මගින් ලබා ගන්නා වූ ලාභය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් බ්ලොග් ගල් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් රුපියල් ලක්ෂයක් දානවා ව්‍යාපාරය සඳහා පටන් ගන්න. ජනවාරි මාසේ අපිට රුපියල් 25000ක ආදායමක් එනවා ගල් විකුණලා. ඒතකොට 125000ක් මුළු ලැබීම අපිට තියෙනවා. ඊට පස්සේ මුදල් ගෙවීම් කරලා තියෙනවා යන්ත්‍රෝපකරණ, ලී බඩු වලට, සිමෙන්ති වලට වගේ ඒ ටික එකතු වෙනවා රුපියල් 75000ක්. එතකොට 125000න් 75000 අඩු කරාම අපේ අතේ මාසේ අග ඉතුරු වෙනවා 50000ක්. ඊළඟ මාසේ මුල අපිට මේ 50000 පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ආදායම වෙනවා මේ මාසේ ආපහු පෙබරවාරි වල 50000ක්. ඒත් 50000 ආපුවාම මුළු ලැබීම් ප්‍රමාණය අපේ තියෙනවා
ඒ මුළු ලැබීම් වලින් අපි අඩු කරන මුළු ගෙවීම් ටික එකතු වෙනවා 45000ක්. එතකොට රුපියල් 55000ක් ආපහු පෙබරවාරි අග අපිට ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් පෙබරවාරි අග කියන්නේ මාර්තු මුලේ 55000 අපිට පාවිච්චි කරන්න පුළුවන්. ආයි ආදායම ලැබිලා තියෙනවා 75000ක්. ගෙවීම් කරලා තියෙනවා 65000ක්. එහෙනම් 75000න් 65000ක් අඩු කළාම එතනින් ඉතුරු වෙනවා 10000ක්. ලාච්චුව මුල සල්ලි රුපියල් තිබුණා 55000ක්. අවසානයේ 65000ක ඉතිරියක් අපේ තියෙනවා. එහෙනම් විකිණීමෙන් එන සල්ලි ටිකෙන් අපි බලනවා අපිට පුළුවන්ද අපේ වියදම ගෙවුවට පස්සේ මේ ව්‍යාපාරය කරගෙන යන්න. ලාභ ලැබුවට වැඩක් නැහැ ලාච්චුවේ සල්ලි නැතිනම්. එහෙනම් ලාච්චුවේ සල්ලි තියෙන්නත් ඕනේ, ලාභ ලබන්නත් ඕනේ. ඒතකොට ලාච්චුව ගැන තමයි කතා කරන්නේ මේ මුදල් ප්‍රවාහය කියලා අපි. අපි කොච්චර උනන්දුවෙන් බිස්නස් එකක් පටන් ගත්තත් ඒකේ ආරම්භක වියදම ලබා ගන්න ඕනේ භාණ්ඩ විකුණලානේ. අපි හිතන තරමටම බිස්නස් එක නැගලා යයිද? ව්‍යාපාරයක් හැමතිස්සෙම ආරම්භයේ ඉඳලම ලාභ ලබන්නේ නැහැ. බොහෝ වෙලාවට ව්‍යාපාරයක් ආරම්භ කරනකොට අපිට සිද්ධ වෙන්නේ පාඩුවක්. හේතුව භාණ්ඩ විකිණන ප්‍රමාණය යම්කිසි මට්ටමකට ආවට පස්සේ තමයි අපිට ලාභ ලැබීම පටන් ගන්න. ඒ මට්ටමට එනකන් අපිට සිද්ධ වෙන්නේ පාඩුවක්. යම්කිසි මට්ටමකදී ලාභයකුත් නැහැ, පාඩුවකුත් නැහැ. අපි දුක් මහන්සියෙන් පටන් අරගෙන අමාරුවෙන් ඉස්සරහට ඇදගෙන ආපු අපේ බිස්නස් එක ඇත්තටම සාර්ථකද කියලා දැනගන්නේ කොයි අවස්ථාවේද? ඕනම ව්‍යාපාරයක් Taman දාන මුදල අනිවාර්යයෙන්ම අවුරුදු 4කට මෙහා ආවරණය වෙන්න වෙනවා. ඒ කියන්නේ අවුරුදු 4කට වඩා අඩු කාලයකදී දාපු සල්ලි ටික එනවද කියලා බලන්න වෙනවා. එහෙම නැත්නම් එහෙම තමන්ගේ ශ්‍රමයත් අපරාධය, තමන්ගේ සම්පත් සහ සියලුම මුදල් නිර්පනාදේ නාස්ති කරා වෙනවා. ඒ එක්කම දැන් ව්‍යාපාරයකට ආයෝජනය කරන මුදල ආයෝජනය කිරීම වෙනුවට බැංකුවක තැන්පත් කරලා තියලා ඒකෙන් එයාගේ පොලියෙන් ඒ ලාභය ඒ ගානට පොලි ගානටවත් ලාභය ලැබෙන්නේ නැත්තම් එයා ඒ ව්‍යාපාරය ආයෝජනය කරනවට වඩා අවදානමකුත් අරගෙන වඩා හොඳයි බැංකුවේ මුදල දාලා තියෙන එක. ඒක නිසා බැංකුවේ මුදල් අනුපාතයකට වඩාවත් අඩු ගානේ ව්‍යාපාරයේ ලාභය තියෙන්න ඕනේ. අද වැඩසටහනින් අපි සාකච්ඡා කළා ව්‍යාපාරයක් ආරම්භයේ සිට ලාභ ලබනතුරු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය සැලසුම් කරන්නේ මොන ආකාරයටද කියන එක ගැන. මීළඟ වැඩසටහනින් අපි විමසා බලමු අපි පටන් ගන්න බලාපොරොත්තු වන ව්‍යාපාරයේ මට්ටම අනුව එය ලියාපදිංචි කළ යුත්තේ මොන වගේ ආයතනයක් හැටියටද, ඒ සඳහා හවුල්කරුවන් තෝරාගන්නේ කොහොමද කියන කාරණය ගැන. ගඟේ මූද දැම්මත් ගානක් බිම්මක් ඇතුව කියනවනේ. ඔබ පටන් ගන්න බලාපොරොත්තු වන ව්‍යාපාරය සඳහා ආරම්භක වියදම ගණන් මිමි නැතුව පටන් ගත්තොත් ඒ ව්‍යාපාරය ගඟේ මූද දැම්මා වගේ නේද? ලබන සතියේ නැවතත් හමු වෙමු.